අයිබෝන් ඔබ මන්දාකිණිය නාලිකාව සමග සම්බන්ධ වෙලා ඉන්නේ පහුගිය කාලේ අපි නාලිකාව යාවත්කාලිනුන් නෑ දින කීපයක් යම් යම් තාක්ෂණික කාරණා ප්‍රායෝගික තත්ත්වයන් යටතේ නමුත් දැන් අපි නැවත ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා විශේෂයෙන්ම අද අපි සුවිශේෂී වැඩසටහන් පෙළක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා මීට දින කිහිපයකට කලින් මැයි මාසේ මැද භාගයේදී ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ 60 වෙනි සංවත්සරය සැමරුවා. 1965 දී ආරම්භ වුණ ජනතා විමුක්ති පෙරමුණට මේ අවුරුද්දේ කියන්නේ 2025 දී අවුරුදු 60ක් සම්පූර්ණ වුණා. මේක වුණ උත්සවාකාරයෙන් සැමරීම සිදු කළා විහාර මහදේවී උද්‍යානයේදී. එතකොට මේ අවුරුදු 60 ඇතුළේදී කතා කරද්දී විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ඒ වගේම සමාරම්භක නායක රෝහණ විජේවීර කියලා කියන්නේ කිසිසේත්ම අමතක කරන්න බැරි චරිතයක්. විශේෂයෙන්ම ලාංකේය දේශපාලන ඉතිහාසය ගත්තොත් කොහොමත් රෝහණ විජේවීර කියන්නේ කිසි කෙනෙකුට උට පක්ෂ වේවා විපක්ෂ වේවා කිසිම කෙනෙකුට පහසුවෙන් මගහැර යා හැකි චරිතයක් නෙමෙයි. අදටත් ඔහුගේ නම සම්බන්ධ ඕනෑම සිදුවීමක් තොරතුරක් ගැන ජනතාව මිනිස්සු පුරවැසියෝ ඉතාම උනන්දුවෙන් අහන්න කියවන්න දකින්න කැමතියි. ඉතින් අපි මෙන්න මේකත් නිමිති කරගෙන අපි කල්පනා කරා රෝහණ විජේවීර පිළිබඳ විශේෂයෙන්ම ඔහුගේ ඉතිහාසයේ යම් යම් බහුතරයක් දෙනා නොදන්න කාරණා පිළිබඳ යම්කිසි අනාවරණයක් සිදු කරගන්න. ඔබ දැනටමත් රෝහණ විජේවීර ගැන ඕනෑතරම් තොරතුරු අසා ඇති කියවා ඇති. නමුත් එතනින් එහා ගිය විශේෂයෙන්ම විජේවීරගේ ළමා කාලය ගැන තරුණ කාලය ගැන රුසියාවේ ඔහු ගත කරපු ජීවිතය ගැන සහ ක්‍රියාකාරීව දේශපාලනයට පිවිසුනාට පස්සේ ඔහුගේ ඝාතනය දක්වා ඔහුත් එක්කම රැඳී හිටපු පුද්ගලයෙකුගෙන් ඒ සජීවී අත්දැකීම් ටික බෙදා ගන්න අපි කල්පනා කරා. ඒ තොරතුරු කතා කරන්න හොඳම මූලාශ්‍රය බවට පත් වෙන්නේ මගේ අතේ තියෙන මෙන්න මේ කෘතිය. මෙන්න මේ පොත. මේක නම් කරලා තියෙන්නේ මිතු දමක මතක සිරි කියලා. මේකේ කතුවරයා තංගල්ලේ බෙනට් සිරිසේන. තංගල්ලේ බෙනට් සිරිසේන මහත්මයා තමයි අපි සම්බන්ධ කරගත්තේ රෝහණ විජේවීර පිළිබඳ බොහෝ දෙනා නොදන්නා කාරණා යලිත් ආවර්ජනය කරන්න. ඒකට ඔහුට තියෙන සුදුසුකම මොකක්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ආවොත් අන්න ඒ වෙනුවෙන් මට පොඩි ඉඩක් දෙන්න මේ පොතේ තියෙන පසුවදන කියවන්න. ඒ පසුවදන මෙන්න මෙහෙම සඳහන් වෙනවා. 86 හැවිරිදි කතුවර තංගල්ලේ බෙනට් සිරිසේන වූ කලි කුඩා වියේ සිටම රෝහණ විජේවීර ඇසුරු කළ ඔහු හා එකපතේ කෑ ලැබෙදි විතුරකි. සමාජ සාධාරණත්වය වෙනුවෙන් තරුණ විජේවීර සමග එකට කැප වී වැඩ කළ ඔහු පරයන වෙනත් ලබැඳියෙක් විජේවීරට නොවුන තරම්ය. එයින් තංගල්ලේ බෙනට් සිරිසේන ලියූ මේ කෘතියේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇති සෑම වගන්තියකම ගැබ් වී ඇත්තේ දෙදෙනාගේ සුමිතුරු ගුණ සුවඳයි. රට තවමත් නොදන්නා කරුණු රැසක්ම මෙහි අන්තර්ගතයි. එහෙම සමයි සඳහන් වෙන්නේ මිතු දමක මතක සිරි කෘතියේ පසුවදනේ. ඉතින් රට නොදන්නා කරුණු මොනවද? අපි කොහොමද මේ පිළිබඳ සංවාදයක් ගොඩනගන්නේ කියන තැනදී අපි ඒ සඳහා සම්බන්ධ කරගත්තා මේ පොතේ කතුවරයා රෝහණ විජේවීරන්ගේ කුඩා කල සිටම ලබැඳි මිත්‍රයා තංගල්ලේ බෙනට් සිරිසේන මහත්මයාව. අයිබෝන් බෙනට් මහත්මයා. අයිබෝන්. ඔව් දැන් අපිට කතා කරන්න දැන් ඔබට මේ පොත ප්‍රමාණාත්මකව බැලුවත් පේනවා මේකේ ඇතුලේ සෑහෙන විස්තර ටිකක් අන්තර්ගත වෙනවා සහ මේ කෘතිය නැති කාරණාත් අපිට කතා කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. විශේෂයෙන් වැඩසටහන් මාලාවක් විදියට අපි මේක ඉස්සරහට කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. ඒකේ ප්‍රවේශයේ විදියට බෙනට් මහත්මයා මම දැනගන්න කැමතියි ඔබතුමාගේ උපන් ගම උපන් අවුරුද්ද ඒ පෞල් පසුබිම ගැන පොඩි විස්තරයක් කියලා අපි පොඩි කතාවට ප්‍රවේශයක් ගමු. ඔව් පුතා මගේ නම දැනටත් කියලා තියෙන්නේ. ඔව්. මගේ තාත්තාගේ ගම තංගල්ල. ඉතින් මමත් ඉපදුනේ ගන්දර. විජේවීර රෝහණ විජේවීර නැත්තම් නන්දසිරි විජේවීර එයාගේ තාත්තාගේ ගම කෝට්ටගොඩ. කෝට්ටගොඩ කියන්නේ මාතර දිස්ත්‍රික්කයේ. ඔව්. ඉතින් අපේ ඒ දෙන්නම උප්පත්තිය ගත්තේ මම හිතන්නේ 1910 වර්ෂේ අන්නේ අතරතුර කාල තමයි ඒ දෙන්නත් ඉපදුනේ. ඉතින් මේ දෙන්නම ව්‍යාපාරිකයෝ.
ව්‍යාපාරිකයෝ කියන්නේ තොග වෙළෙන්දු. ඉතින් ඒ කාලේ සාමාන්‍යයෙන් ලංකාව පුරාම සමාජවාදී නෙවෙයි ස්වදේශීය ජාතිය පිළිබඳව නිදහස වෙනට අරගලක වලච්ච කාලයක්. ඔය කාලය ඇතුළතදී තාත්තලයි වයස්වල වඩා වැඩිමල් දොස්තර වික්‍රමසිංහ මාතර. දොස්තර වික්‍රමසිංහ ඇතුළු කාණ්ඩයක් ඉගෙනීම සඳහා එංගලන්තයට ගියා. ඒ එංගලන්තයේදී ඒගොල්ලන්ට ආශ්‍රය කරන්න හම්බුනේ සාමාන්‍යයෙන් කළු විරෝධී සුදු ආශ්‍රය කරන්න ඒගොල්ලෝ කළු විරෝධී. ඒ කම්කරුපන්තිය තමයි ආශ්‍රය කර පටන් ගත්තේ. ඉතින් මේගොල්ලෝ කොච්චර සල්ලි තිබුණත් එහෙදී කම්කරුපන්තිය ආශ්‍රය කිරීමෙන් ඒ කාලේ සෝවියට් දේශයේ ඇති වූ සමාජවාදී රජය පිළිබඳ අදහස් උදාත් එංගලන්තයේ කම්කරුපන්තිය පහත්පන්තිය අදහස් ඇතුළට ගියාම ඒගොල්ලෝ ආශ්‍රය කරන නිසාම ඒ අදහස් මේගොල්ලන්ටත් දැනගන්න ලැබුණා. ඒගොල්ලෝ ක්‍රමයෙන් එපාර මේ අදහස් පිළිගෙන ඒගොල්ලෝ ඉගෙනීම ඉවර කරලා ලංකාවට ආවට පස්සේ ඒගොල්ලොත් නිදහස් සටනට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා අර සමාජවාදී අදහස් මෙයට ප්‍රචලිත කරන්න පටන් ගත්තා. මෙහි හිටිය උගා කාණ්ඩයේ විශේෂයෙන් දැන් මාතර හම්බන්තොට පැත්තේ දොස්තර වික්‍රමසිංහගේ අනුගමනය කරන්න පටන් ගත්තා. ඒගොල්ලගේ අදහස් උදහස් වගාගෙන ඒගොල්ලෝ එයයි අනුගමනය කරන ඒ අදහස් පිළි අරගෙන එයාගේ පාර පස්සේ ගියා. මොනවාකවත් දොස්තර වික්‍රමසිංහ වගේම අවිස්සාවේලි පිලිප් ගුණවර්ධන ඊළඟට යටි අන්තර රුවන්වැල්ල පැත්තේ ඇන්නම් පෙරේරා කාණ්ඩේ අම්බලන්ගොඩ විලියම් සිල්ලා ඊළඟට ඒ වගේම උතුරෙන් ආපු කාණ්ඩේ වෛද්‍යලෙන්ගම් කන්දයියා ඒ වගේ කාණ්ඩෙත් ඒ මිනිස්සුන්ගේ අදහස් පිළි අරගෙන ඒගොල්ලෝ සාමාන්‍ය එක සමාජයක් එක කැටි ගැසීමක් ඇති වුණා. ඒ කාලේ වෙනකොට නිදහස් අරගලයත් එක්කම සාමාන්‍ය යුද්ධ කාලෙත් එක්ක නිසා යුද්ධ ඉවරයි මං හිතන්නේ. ඇති වුණා අර යුද්ධ සෙබළුන්ට එංගලන්තයේ යුද්ධවලට මෙහෙදි ආධාර එකතු කරන්න පොපිමල් විකුණලා. පොපිමල් ව්‍යාපාරය. පොපිමල් ව්‍යාපාරය කියලා. ඒ පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව මේගොල්ලෝ හැඩගැහිමක් ඇති වුණා සූරිමල් ව්‍යාපාරය කියලා. ඒ සූරිමල් ව්‍යාපාරය අත වශයෙන්ම නායකත්වයේ දරුවේ එංගලන්තෙන් ආපු සුදු තරුණයක්. ඒ කියන්නේ ඩොරින් යන් ඇත්ත වශයෙන්ම ඒ දවස්වල එංගලන්ත කොමියුනිස්ට් පක්ෂ සමාජිකයෙක් වුණා. එයා පසු කාලේ වික්‍රමසිංහ මහත්තයා කතාද බඳා. එයාගේ මූලිකත්වයෙන් සූරිමල් ව්‍යාපාරයක් ඇති වෙලා ඒ එක්කම ආවා ලංකාවේ ලොකු වසංගතයක් ආවා මැලේරියා. ඒ මැලේරියාවට විරුද්ධව මේගොල්ලෝ විරුද්ධව නෙවෙයි ඒක මැලේරියා නැති කරන්න මිනිස්සු අතරට ගිහිල්ලා ආධාර උපකාර පටන් ගත්තා. විශේෂයෙන්ම යටි අන්තර අවිස්සාවේලි පැත්තේ ඒ ආධාර උපකාර බෙදනකොට ඇන්නම් පෙරේරා මහත්තයාට නමක් පැටවෙදුණා පරිප්පු මහත්තයා කියලා. ඒ පරිප්පුවා කියලා. ඒකම පිලිප් මහත්තයාට පිලිප් සහෝදරයා නමක් පැටවෙදුණා පිලිප්පුවයි කියලා. ඉතින් මේ පිලිප්පුවයි පරිප්පුවයි කිව්වේ අත වශයෙන් අපහාසකට නෙවෙයි ලැබිගමට. දොස්තර වික්‍රමසිංහගේ එහෙම නමක් ඇතුවේ නැහැ. පසු කාලෙක ඉතින් ඒගොල්ලෝ තවතවත් සමාජවාදය කොමියුනිස්ට්වාදය පිළිබඳ මේක කළා. ලංකාවේ පිහිටුවා පළවෙනි වාමාංශික පක්ෂය මාක්ස්වාදී පක්ෂය. ඒ කියන්නේ ලංකා සමාජවාදී පක්ෂය. ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය ඒක. ඔව් ප්‍රථම දේශපාලන පක්ෂය 1935 දී. එතකොට දැන් මේ ප්‍රථම දේශපාලන පක්ෂය පිහිටවන අවස්ථාවේ අපේ තාත්තත් විජේවීර මහත්තයාගේ තාත්තත් ඒ දෙන්නම වෙනදෝ ඒගොල්ලොත් මේ ව්‍යාපාරයට එක්ක වුණා. මම ඉපදුනේ 1939 විජේවීර මහත්තයා ඉපදුනේ 1943. ඔබට වඩා වසර 4ක් විතර බාලා. මම වැඩුමල් අවුරුදු 3මාරක් 4ක් විතර වැඩුවා. එතකොට ඒ කියන්නේ කොටින් කොටත් යාළුකම සමාජවාදී ව්‍යාපාරයෙන් බැඳගත් යාළුකම අනුව විජේවීර මහත්තයා උපදින අවස්ථාවේ අත වශයෙන් පණිවිඩයක් ඇවිල්ලා අපි අම්මයි තාත්තයි. ඔව් දැන් ඔබේ මේ පොතේ සඳහන් වෙනවා ඒ ගියා කියලා ඒ විස්තරය අපිත් එක්ක කියන්න බලන්න. මොකද්ද? ඒ මේ පොතේ බොහොම ලස්සනට සඳහන් වෙනවා ඒ විජේවීරගේ උපත ගැන. එතකොට මමයි මගේ නංගි මගේ මල්ලි මල්ලිත් ඉපදුනේ 1943 ජනවාරි කළා. ඒත් එයයි කිරිබොන වයස මාස දෙකක දුර ළමයා. ආරංචියක් ආව ඔන්න විජේවීර මහත්තයාගේ අම්මට බබා හම්බෙලා අමාරුයි කියලා අපේ කණ්ඩායම ඉක්මනට මාතර ගිහිල්ලා උදේ පාන්දර බස් එකේ ගිහිල්ලා
6 අමාරුනකොට ඒ ගෙදර ඒ කියන්නේ මහා තංගල්ලේ මහවත්ත කියන ඉඩමේ තමයි ඒගොල්ලෝ ගේදිවිල් තියෙන්නේ. එහෙදී උදේ පාන්දරම බබා 7 ගානක කොහෙද ඉපදුනේ. ඉතින් අපේ තාත්තා ඉතින් අපේ හිටපු ආච්චිගෙන් අහලා තියෙනවා ඒ කාලේ දුවද්ද පුතෙක්ද කියලා අහන්නේ නැහැ කෙලින්ම. ඔව්. අහලා තියෙන නැන්දේ කම්බායක්ද සරමත්ද කියලා. ඔව්. එහෙමනේ අහන්නේ. ඉතින් උත්තරේ දෙලා තියෙනවා සරමත් තමයි කියලා. ඒතකොට තේරෙන පුතෙක් කියලා. ඔව්. ඉතින් ඔහොම කළා. අපේ අම්මයි අතර තමයි වින්නපු මාතාව ඉස්සෙල්ලා මේ ළමයි දීලා තියෙන්නේ. තාත්තා තමයි ඒ දවස්වල ඉතින් මේ ලොකු පටියක් බඳින්නේ ඒකෙන් අරගෙන පවුමේ නෝට්ටුවක්. පවුම ඒ දවස්වල සාමාන්‍ය පාවිච්චි කරන්නේ මේ පවුම් සිලිම් පෙන්ස. රුපියල් 7 නෙවෙයි. පවුම නෝට්ටුවක් වින්නපු මාතාව දීලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේම කොච්චර විජේවීර මහත්තයාගේ තාත්තාගේ නම අන්ද්‍රේස් විජේවීර. අන්ද්‍රේස් විජේවීර මහත්තයා කොච්චර ડોક્ટર වික්‍රමසිංහ ලැජ්ජකමක් තිබුණාද කිව්වොත් ඉස්සෙල්ලා ගෙදරින් දොරට වැඩපු ළමයි අරන් ගිහලා තියෙන්නේ ඒ වික්‍රමසිංහ යුරට පිළිගන්න. පෙන්වන්න. ඔව් පිළිගන්නකොට ඩොනි වික්‍රමසිංහ බොහෝ සන්තෝෂයෙන් ළමයි අරගෙන තුරුල් කරගෙන තියෙනවා විජේවීර මහත්තයා. විජේවීර මහත්තයා තුරුල් කරගත්ත පිටස්තර ගෙදරින් පිට ප්‍රථමගත විදේශීය කාන්තාවක් තමයි. ඩොරින් වික්‍රමසිංහ මහත්මිය. මේ දැන් ඔය ටික අපි පොඩි දේශපාලනේ සම්බන්ධ කරගෙන යමු. දැන් 35 නේ සම සමාජ පක්ෂය ඇති වෙන්නේ. ඒතකොට 42 තමයි කොමියුනිස්ට් පක්ෂය කැඩිලා හැදෙන්නේ. 42 විතරනේ. ඔව් 43. 42 43 කාලේ. එතකොට මේ වෙද්දි අර සම සමාජ පක්ෂයෙන් පටන් ගත්ත දේශපාලනේ ඔබේ පියා සහ විජේවීරගේ පියා දෙන්නම එතනින් ඉවත් වෙලා එස්.ඒ. වික්‍රමසිංහ සමග කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙලාද හිටියේ. ඔව්. අනිත් එක ඒ දවස්වල අතවසෙම දේශපාලන මත වලට වඩා මිනිස්සු පිළිගත්තේ නායකත්වය. තමන් පිළිගන්න නායකයා මොන පැත්තද ඒගොල්ලෝ ඉබේම ඇදිලා ගියේ පැත්තට. අද දැන් අද දන්තේ එහෙම නැහැ නිකන් තර්ක විතර්ක කරගෙන ගිහිල්ලා තමයි මේ කරන්නේ. අපේ නායකයා මොන පැත්තේ යනවද ඒ පැත්තේ. ඒ වගේ අපේ තාත්තත් විජේවීර මහත්තයා තාත්තත් දෙන්නම කොමියුනිස්ට් පක්ෂ සමසමාජ පක්ෂයෙන් ડોક્ટર වික්‍රමසිංහ එළෙව්වම ඒ පස්සෙම මේගොල්ලෝ තස්සල ගිහිල්ලා අලුතෙන් ඒගොල්ලෝ යන ගෲප් එකකට මේගොල්ලෝ සිටියා. මේගොල්ලෝ ටික කාලයක් ගිහිල්ලා ඉන්නකොට කාණ්ඩයක් නෑ පිටිටුවා පොඩි පහේ මේක පක්ෂයක් එක්සත් සෝෂලිස්ට් පක්ෂය කියලා. එක්සත් සෝෂලිස්ට් පක්ෂය ඒතර වැඩි බර තිබුණේ මාතර හම්බන්තොට ගාල්ල දිසාවලට. ඒකේ පත්තරයක් ගැහුවා ජනශක්තිය වල. ඒ පත්තරේ කතරු හිටියේ බෙනට් සිල්වා කියලා. බෙනට් සිල්වා. ඒ බෙනට් සිල්වා તો 35 ඉඳලා අපේ තාත්තත් අඳුරන බොහොම ළඟ යාළුවා. මම ඉපදුනාට පස්සේ දැන් යාළුකමට පක්ෂයේ තියෙන ලැජ්ජකම නිසා එයාගේ නම තමයි මට තියුනේ. බෙනට් කියන්නේ නම. බෙනට් සිල්වා කියන්නේ නවකතාකාරයෙක් ඉන්නවා ටී.ජී.ඩබ්ලිව් සිල්වා කියලා එයාගේ මල්ලි. ඔව් ප්‍රකට කෙටි කතාකරුවෙක් හිතුවා. එයාගේ මල්ලි. ඉතින් ඔහොම ගිහිල්ලා ටික කාලයක් යනකොට සමසමාජ පක්ෂේ කැඩිච්ච මම කිව්වනේ. ඔව් 43 දී කැඩුණානේ දැන් අපි අර 43. ඒ කියන්නේ මේ විජේවීරි ප්‍රතිච්ඡ අවුරුද්දමයි නේද? 43 කියන්නේ. ඔව් මේ තපොඩ්ඩ ඉස්සරහට ගිහලා කියන්න. ඔව්. ඔහොම එනකොට දැන් යුද්ධ කාලේ ඔව් සෝෂලිස්ට් පක්ෂයත් තහනම් කරා සමසමාජ පක්ෂයත් තහනම් කරා. තහනම් කරලා සමසමාජ නායකයෝ හිරබාරයට ගත්තා. හිරේ කඩාගෙන පමණක් නායකයෝ එළියට ඇවිල්ලා එන්නම් පෙරේරා කොල්ලින් අරුසිල්ලා එඩ්මන්ඩ් සමරක්කොඩි පිලිප් ගාදර ඔය හතර දාම හිරගේ කඩාගෙන ඉන්දියාවට පැනලා ගියා. පස්සේ ආයිමත් අල්ලන් ආවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මොනවාකට තහනම ඉවත් කරා. තහනම ඉවත් කරන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ එක්කහවල කොමියුනිස්ට් පක්ෂය හැදුවා. කොමියුනිස්ට් පක්ෂය බිහි කරේ 1943 දැනට කොමියුනිස්ට් පක්ෂයේ තියෙන කාර්යාලයේ දවස්වල තිබුණ මඩුවක්. ඒ බොරැල්ලේ කොටාපාරේ ඒක ડોક્ટર වික්‍රමසිංහගේ පුද්ගලික බූදලයක්. එතන තමයි රහස්‍යගතව කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භයේ. ඒකට සාමාන්‍ය තාත්තා කිව්වේ විදිහට 70 විතර කාණ්ඩයක් සහභාගී වෙලා තියෙනවා. කොමියුනිස්ට් පක්ෂයේ මුල් එස්.ඒ. වික්‍රමසිංහ තමයි මූලිකත්වය ගන්නෙ. එස්.ඒ. වික්‍රමසිංහ තමයි මූලිකත්වය ගන්නෙ. එතකොට ડોક્ટર ඒ කියන්නේ සමසමාජ පක්ෂයෙන් එළව කාණ්ඩේ ડોક્ટર වික්‍රමසිංහ, එම්.ජී. මෙන්ඩිස්, ආර්යවංශ ගුණසේකර, රාමනාදන්, එම්.ජී. මෙන්ඩිස්, උඩු කැන්දර සිට සරණංකර
ඔය කාණ්ඩේ මධ්‍යම දේශපාලන මණ්ඩලයක එක්කෙනයි මධ්‍යම කාර්යසභාවේ 5 දෙනයි පළවස්ලා බර ගන්නවා. ඉතින් අපේ තාත්තලත් සමස්ත විපක්ෂයෙන් එළෙුවේ නැහැ. බේම ගියා අනිපත් එක. අරගොල්ලෝ යවුවම මේගොල්ලොත් ගියා. ඒගොල්ලෝ ගිහලා ඒගොල්ලෝ කොමියුනිස්ට් පක්ෂ වෙනකොට කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සමාජිකයෙක් දෙන්නේ තමයි මගේ තාත්තා විජේවීර මහත්තයාගේ තාත්තා. මගේ තාත්තා කිව්වා ඒ දවස්වල ආරම්භක සමාජිකයන් මගේ තාත්තා කොණ්ඩේ බඳිනවා. ආරම්භක සම්මේලනයේට හිටියකෝ කොණ්ඩේ බඳින කාණ්ඩේ 8 දෙනෙක්. කොණ්ඩේ බැඳපු සමාජිකයෝ ඒක සහභාගී වෙලා ඒ දවස්වල ඇත්ත වශයෙන්ම වැදගත්කම තෝරන්නේ දැන් සාමාන්‍ය මම දන්නේ අපේ තාත්තා කිව්ව විදිහට ගම්මුල ඒ දවස්වල ගාමසේවක කරලා හිටියේ ගම්මුලා දෑනි ඔෆිසර් මහත්තයා කියලා කියන්නේ ඔෆිසර්කම දෙනවනම් ජීයේ තෝරන්නේ කොණ්ඩේ බැඳපු මිනිහෙක් තමයි. කොණ්ඩේ කපා මිනිස්සුන් දෙන්නේ නැහැ ඔෆිසර්කම. මොකද වැදගත්කම කොණ්ඩේ බැඳලා ට්වීට් රෙද්ද ඇඳලා කරවහපු සුදු කෝට් එක ඇඳලා පිත්තල බොත්තම් දාලා බොත්තේ පටලවල අතොරොසක් නෙවෙයි පොකට් ඔරලොස සාක්කුව දාගත්තා කෙනෙක් තමයි නිකන් කළු කුඩයක් අතෙන් ගත්ත මිනිහෙක් බොහෝම පිළිගත්ත වැදගත් මිනිහෙක් වෙනවා. ඉතින් ඒ නිසා සමාජයේ අනිත් කාණ්ඩෙත් ඒ වැදගත්කම ඉබේටම ලබා ගත්තා. ඉතින් අර එහෙම සමාජයේ 8 දෙනෙක් කියලා තියෙනවා එදා රැස්සියේ. තාත්තා තුන් පොන් වීර කෙනෙක් තවතර අනුරාධපුරෙන් ආපු බන්නහැක කියලා කියන්නේ ඒ වගේ දැන් මට මතකයක් නැහැ. ඉතින් 49 43 ජුනි මාසේ 2-3 තමයි තිබුණේ සම්මේලනය. ඊට සති එකමාරට පස්සේ කියන්නේ ජුනි 14 වෙනි තමයි විජේවීර මහත්තයා උපදින්නේ. ඒවත් හරි දෛවෝපගත සිද්ධි නේද? ලංකා සමාජ පක්ෂ කඩාගෙන 43 කොමියුනිස්ට් පක්ෂ බිහි වෙනවා. ඊට සති කිහිපයකට පස්සේ රෝහණ විජේවීර මෙලෝ එළිය දකින්නවා. අපි කතා කර හිටියේ එතකොට අර විජේවීර අරගෙන තාත්තා ඩොරින් වික්‍රමසිංහ සහ එස්.ඒ. වික්‍රමසිංහ හම්බෙන්න ගිය කතාව. කියන්නේ අර වික්‍රමසිංහ මහත්මයාට බොහොම බැතිබරව තමයි ඉඳලා තියෙන්නේ කියන එක ඒකෙන් ප්‍රකාශ වෙනවා නේද? බොහොම පක්ෂපාතයි. මේ ඇත්ත කියන කොටින් ගත් මේගොල්ලෝ ඒගොල්ලෝ දැන ඒ කාලේ දැනගත්ත මාක්ස්වාදයක් කොමියුනිස්ට්වාදයක් නැහැ. ඒගොල්ලන්ට කොටින්ම ගියොත් මෙන්න මෙහෙම කියමු. ඒගොල්ලෝ වික්‍රමසිංහ වාදයේ තමයි හිටියේ. එහෙම කොහොමද ඉතින් හරි කියලා හිතනවා මට විදිහට. ඔව්. කියන මහා බරපතල න්‍යායික කියවීම ඒව මොකුත් නෙමෙයි. Taman ප්‍රිය කරන වර්ගයේ මිනිස්සයා අනුව තමයි ඒගොල්ලෝ හැසිරුනේ. ඔව්. ඉතින් අනිත් එක ඒගොල්ලෝ අතර තිබිච්ච දේශපාලනය නිසාම ඇතිවුණු සම්බන්ධකම් උඩාම ඒගොල්ලෝ වඩාත් ලඟ වුණා තමන්ගේ ජීවිත පැවැත්වීමේ. විශේෂයෙන් මම කියන්න ඕන යුද්ධ කාලය. ඒතකොට 39 40 කාලේ යුද්ධ කාලේ ඒතකොට මමත් ඉපදිලා නමුත් මට මේක මතකයක් නැහැ. අම්මා තාත්තා කියපු තැන මම කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ වී තිබුණා. නමුත් මාතර දිස්ත්‍රික්කේ එච්චර වී නැහැ. ඒගොල්ලන්ට කෑම නැහැ. අපේ තාත්තයි විජේවීර මහත්තයයි දැන් වී ගේන්න ඕන පර්මිට් වලට. පර්මිට් එකක් දෙන්න එහෙ කුඹරක් තියෙන්න ඕන. නැත්තම් පර්මිට් එකක් දෙන්න නැහැ වී ගේන්න. ඉතින් අපේ තාත්තයි විජේවීර මහත්තයයි තාත්තයි වැඩ පිළිවෙලක් හදුවා මූදෙන් හාල් ගේන්න. ඉතින් මූදෙන් බලවරු කියන්නේ ලොකු උරුට. ඒ ලොකු කොල්ලෑවයි මේක අතර මැස්සක් ගහලා ඒ මැස්ස අතරේ වීමලු සාමාන්‍ය කිලෝ සේරු ඒ දවස්වල කතා කරන්නේ සේරු වලින් වී සේරු 1000ක් විතර පටවන්න පුළුවන්. පටව ඒක ආයෙත් තවරු ගෝලකින් වහනවා තෙමෙනවට. කොහොමව තංගල්ලේ ඉඳලා දෙවුන්දරට හාල් ගේනවා. කියලා එතන බෙදා හරින මිනිස්සුන්ට. නෑ දැන් මිනිස්සු පොරකකා ගන්න රහස්‍යගත වැඩ පිළිවෙල. අන්තිම ගෑවතු ගෙනාව උරුව අතවස හුලඟට අහුවෙලා උරු අනිත් පැත්ත ගහලා මූද ගිලුවා. ඊට පස්සේ වැඩේ තේින් නැවතුවා. තාත්තත් බොහොම අමාරුවෙන් මේ ගොඩ එන ක්‍රමයක් නැහැ. එනකොට දැන් මෙහෙම අර තවසෙම පක්ෂ අතර සම්බන්ධය නිසාම ඒ දවස්වල දැනටත් අපේ පක්ෂයන් තියෙන එක මිනිස්සු අමාරු වෙටන උදව්වක් දෙනවා. ડોક્ટર වික්‍රමසිංහ බාප්ප කෙනෙක් හිටියා. එයා තමයි ડોક્ટર හුඟක් උදව් දුන්නේ ඇල්ගිරිය මුදලි කියලා. ඇල්ගිරිය විජේසිංහ වික්‍රමසිංහ මුදලි. ඒ වික්‍රමසිංහ මුදලි කියපු පණිවිඩයකට දවසක් අපේ තාත්තා හම්බෙන්න ඇවිල්ලා තියෙනවා උඩුගන්දිලා හාමුදුරුවෝ සිරසමංකල්. උදලාලි කොහොමද දැනට ඉස්සරහ ව්‍යාපාරේ
ඉතින් මං තාත්තා කියලා තියෙනවා මං තංගල්ලේ ඉඩම උගස් තියලා සල්ලි ගන්නවා කියලා. ඕනේ නැහැ විජේතුංග බුදුරජතුමා කිව්වා පැලිස් සිල්වා මේ සුගිස්සර්ගේ මිනිහෙක් සුගිස්සර් කියන්නේ වික්‍රමසිංහ. ඒක නිසා අපි ඇයට උදව්වක් කරමු කියලා බෙනට් සිල්වාට පවුන් 300ක් වලට ගියා. පවුන් මේ කියන්නේ දවස් රුපියල් 10යි. රුපියල් 10 තමයි පවුන් කියන්නේ. රත්තරන් පවුන් නෙවෙයි. මේ ඉතින් රුපියල් 10 කොට රුපියල් 3000ක් විතර අද මුදලනේ. ඒ කාලේ හැටියට ලොකු මුදලක්. එදා මුදල රුපියල් 3000ක්. ඔව්. ලොකු මුදලක් ඒ කාලේ හැටියට. මුදලක් ලක්ෂ ගාණක් මුදලක්. ඉතින් ඒකෙන් තව තාත්තා ආයිමත් නැග්ගේ. නැගිලා දෙදේශපාලනට දව කරනවා. තව එතකොට ඒ හේතුව උඩාම තාත්තා තවත් පක්ෂයට ලං වුණා. ඩොක්ටර් වික්‍රමසිංහ ලං වුණා. දැන් ඔය කාලේ වෙද්දිත් විජේවීරලාගේ පවුල මාතර කෝට්ටේකොට සහ ඔබලාගේ පවුල තංගල්ලේ එහෙමද ජීවත් වෙන්නේ? නෑ අපේ තාත්තා කරානේ තාත්තාට හුඟක් දුර බිස්නස් කරේ වී වෙලදාමත් එක්ක මාතර හිටියා සීය ධර්මපාලගේ සහෝදරයෙක් සීයේ හරිස්චන්ද්‍ර කියලා. එයා මෝල්කාරයෙක්. දැන්ටත් ඒ මෝල් තියෙනවා. එයා නැහැ. එයාට වී දෙන්න ඕන නිසා තාත්තා පදිංචිය ගත්ත අම්මයි ගමේ ගන්දර. එතකොට අපි විජේවීර පවුල තවත් කිට්ටු වුණා. විජේවීර කෝට්ටකොට අපි ගන්දර කිලෝමීටර් ඇතම 3යි වෙනස. ඉතින් නිතරම ඒගොල්ලෝ අපි ආශ්‍රය කරන පටන් ගත්තා. මේ කුඩා විජේවීර පොඩි කාලේ විජේවීර ගැන බෙනට් මහත්මයාට තියෙන මොන වගේ මතකයක්ද? අවුරුදු 5 6 ඒ කාලේ මොන වගේ චරිතයක්ද? කුඩා විජේවීර ඔහුගේ මුල් නම නන්දසිරි විජේවීර. නෑ විජේවීර කියන්නේ එයාට තවත් එක සිද්ධියක් කියන්න ඕන. එයාගේ නම නන්දසිරි නෙවෙයි. ජිනදාස. මොකද උනේ විජේවීර මහත්තයා ඉපදුනාම ඒ දවස්වල ගම්වල ඉන්න රීස්ටර්ලා ඉංග්‍රීසි දැනුම ඇති. ඒගොල්ලෝ ලියන්නේ ඉංග්‍රීසි. ඒක තව එක්කෙනෙක් නම දෙන්න ඇවිල්ලා හිටියා. එයාගේ ළමයා ඉපදිලා පුතෙක්. අතේ රීස්ටර් කර වැඩේ නේ කිරුණ වැඩේ අර ෆෝම් පුරවම අර මිනිස්සේ කියපු නම මේකට දැම්ම මේක දැම්ම අරකට දැම්ම. ඒතර එයාගේ පුතාට ඒ තියලා තියෙන්නේ ජිනදාස කියලා. නමුත් උප්පන්නේ මෙයාගේ තමයි ජිනදාස ලිව්වේ. අර යාට නන්දශ්‍රී කියලා. එතකොට විජේවීර මහත්මයාගේ මුල් නම උප්පැන්න සාතික වෙන විදිහට ජිනදාස විජේවීර. ජිනදාස විජේවීර. හැබැයි අටමැදිගේ විජේවීර. ඒක දොම් අටමැදිගේ ජිනදාස විජේවීර. නන්දසිරි කොටසක් තිබිලා නැහැ. නන්දසිරි 17 වසරේ උප්පැන්නේ. හැබැයි ගොඩ කියන්නේ ප්‍රකට කාරණාව නන්දසිරි විජේවීර කියන එක නේ. එතකොට දැන් මේ පොඩි කාලේ ඉඳලම මේ ළමෙන්ට ගෙදර කියන්නේ අවර කාණ්ඩ කියන්නේ කවුරුත් කියන්නේ නන්දසිරි කියලා. එයා ප්‍රතිලුරු නන්දසිරි කියලා. ඉස්කෝලේ දාන්න ගිහලා උප්පැන්න ගත්තාන් පස්සේ ඉස්කෝලේ මහත්තයා ඉතින් මේක ඉංග්‍රීසියෙන්ම ලියලා තියෙන්නේ. ඉස්කෝලේ මහත්තයා දවසක් අපි කියන්නේ ඉස්කෝලේ මහත්තයා කියලා. සර් ටීචර් ආරම කියන්නේ. ටීචර් කියන්නේ සර් කියන්නේ ඉංග්‍රීසි ගන්න මහත්තයා විතරයි. අනිත් කාණ්ඩ සේරම මහත්තයා හාමිනේ ඉස්කෝලේ හාමිනේ. සත් බල්ලකෝ මේ ඔයාගේ පුතාගේ නම නෙවෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ජිනදාසනේ. අන්න එතෙන්ද ගියාම පන්සලේ ලොකු හාමුදුරුවෝ කවුද? කෝට්ටෝට පන්සලේ කහන මොදර පියරතන. හාමුදුරුවෝ මේක කිව්වා ගිහින්. හාමුදුරුවෝ මෙහෙම පටලයි එක මගේ පුතාගේ නම නැහැ කියලා. ඒකෝ මේකේ තියෙන්නේ ජිනදාස. ඉතින් ආය ඇහුවා මුදාලි මහත්තයා දන්නවද ජිනදාස කියනකේ තේරුම? ජින කියන්නේ බුදුහාමුදුරුවෝ දාස කියන්නේ දාසය. දාසය කියන්නේ එයාගේ සාත්තු කරන එක. ඉතින් බුදුහාමුදුරුවෝගේ සාත්තු සප්පාන කරලා ජින හරි හොඳ නමක් නේ. ඉතින් ඒක වෙනස් කරන්න එපා. දැන් කරන් දෙන්නේ ඉස්කෝල මහත්තයාට ගිහිල්ලා කියන්න මේ දිනදාසගේ නමට නන්දසිරිත් කියලා දාලා ඉස්කෝලේ ඇතුළට ගන්න. අන්න එතෙන්ද නන්දසිරි කියන නම මහත්තයා දාලා ඉස්කෝල මහත්තයා දාලා ඇතුළත් කරා. ඒක ක්‍රමක්‍රමයෙන් දිනදාස අමතක වෙලා ගියා. ඊට පස්සේ නන්දසිරි අපි ගත්තා. අරයාගේ තාත්තා පාර කර වැඩේ ඊළඟ පුදුන පුතාට මේ දැන් දිනදාස කියන හොඳ නමක් නේ. ජිනදාස හොඳ නමක්. එයාගේ නම ජිනදාස කියන්නේ ආනන්ද හාමුදුරුවෝ නම. එයාට දැම්ම ආනන්ද කියලා. විජේවීරගේ මල්ලි ආනන්ද වෙන්නේ එහෙමයි. ආනන්ද වුණේ අර නිසා. හරි. ඉතින් ඒ පාර දැන් අතවසෙන් විජේවීර කාලයක් කරනකොට නම් කීපයක් වුණානේ. පළවෙනිම ජිනදාස, ඊළඟට නන්දසිරි, ඊළඟට රෝහණ, ඊළඟට රෝහණ කියලා මාරු කරගන්නේ කොයි කාලේද කියලා මතකයක් තියෙද? තව ඉස්සරහට කියන්න. ඉස්සරහදී අපි කතා කරමු ඒක. රෝහණ ඊට පස්සේ අපිත් එක්ක කැලේදී ඇවිදිනකොට එඩ්වඩ් ෆර්නෑන්ඩෝ ආයිමත් තවතන එලියස් ෆර්නෑන්ඩෝ ඊළඟ ආයිමත් අර ඇංගලේ ඉන්න කාලේ කොහෙද
ගම්පල ඒවත් ඉන්නකොට එයාගේ නම මොන ඔන්න ඉන්නේ හැලුවට ඉන්නම කිමාර පාද මං අහලා තියෙනවා මේ 60 ගණන් වල දොස්තර 30 කියලා නමකින් පෙනී ඒකත් එන්න ඉස්සරහදී ඔව් අපි ඉස්සරහට කතා කරන්නේ ගොඩක් දේවල් තියෙනවා ඒක වගේ නම්බර ගානක් ආවා නියමන තමයි ජීදාහ නියම නම පැන්නේ නම ජීදාහ සම්පූර්ණ මැකී ගියා නන්දසිරි විජේවීර කියලා තමයි කියන්නේ විජේවීර මේ රෝහණ නමට කලින් තිබුණේ නන්දසිරි කියන නම කියලා තමයි ප්‍රකට සමාජයේ නන්දසිරි ඒබයි නන්දසිරි ඉස්කෝලෙන් පස්සේ නන්දසිරි අපහු හම්බුනේ හම්බුනේ ඒක රිසර්ච් කරපු නමනේ හම්බුනේ හරි ඊට පස්සේ ඉතින් අපි අර කතාවට ආවොතින් මේ කුඩා පුංචි විජේවීර ගැන පුංචි විජේවීර එතකොට දැන් කොහොමද දැන් මගේ 1000 විශේෂයෙන් අපේ ආශ්‍රයයට ආවේ 1947 තමයි 47 තමයි ලංකාවේ මහමැතිවරණය තිබුණේ. ඔව්. මැතිවරණය පළවෙනි මහමැතිවරණය. එතකොට 47 වෙනකොට එයාගේ වයස අවුරුදු 4යි. මගේ වයස අවුරුදු ඒකට තව තුනක් එක්කම 7යි 8යි වගේ. 7ක් 8ක් වගේ තමයි. ඒක අපේ දෙන්නයි මගේ තාත්තා එතකොට තොගවෙලඳම වී කඩයක් තිබුණා දෙවුන්දර. ඔය වී කඩේට තමයි දැන් වී කඩේ අම්මට බාර දීලා තාත්තා දේශපාලනය කරනවා. කඩේ පිටිපස්සේ තියෙන කාමරයක් ඕක තමයි ඉතින් දැන් 47 පළවෙනි මැතිවරණයනේ. ඔව්. ඔය දෙවුන්දරයි ඉතින් මාතර සීට් එකට. ඊට පොඩ්ඩක් හැතම 5-6ක් විතර ඈත කෝටෝඩ අයිතිව තිබුණේ හක්මන් සීට් එක. ඒතකොට හක්මන් ආසනේ ගන්ධරත් අයිති කෝටෝඩත් අයිති ඕකට කමියුනිස්ට් පක්ෂයෙන් දැම්මේ ප්‍රේමලාල් කුමාරසිරි. ප්‍රේමලාල් කුමාරසිරි කියන්නේ බොහොම විජේවීර වගේම ඉගෙනීමට දක්ෂ ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. මාතර සීට් එක දැම්මේ රාහුල හිටපු ටීචර් කෙනෙක්. ඒතකොට මෙහෙ ග්‍රැජුවේට් සිටියේ නැහැ. ලන්ඩන් BA තමයි තිබුණේ. ඒගොල්ලන් ගාව හැරි අබේගුණාද කියලා. දක්ෂ මිනිහෙක්. හැරි අබේගුණාද. ඔය දෙන්න. එතකොට ඔය ඉලෙක්ෂන් එකේ තමයි අන්දරස් විජේවීර මහත්තයා නිතරම අපේ තාත්තයි වී කඩේට එනවා. විජේවීරත් එතකොට විජේවීරත් නන්දසිරිත් එක්ක එනවා. අවුරුදු 7 ළමයා. ඉතින් අපි දෙන්න බොහොම යාළුවෝ. ඒ කාලේ කොහොමද? ඔහු බොහොම ක්‍රියාශීලී චරිතයක්ද කොහොමද? බොහොම ක්‍රියාශීලී චරිතයක්ද කොහොමද? පොඩි කාලේ තිබුණේ ක්‍රියාශීලී. නමුත් එච්චර යාළුවොත් එක්ක යාළුවන්ට හිටියේ අපිට කිප දෙන තමයි ආශ්‍රය කිරීමක් නැහැ. එදැන සෙල්ලම් වලටත් කැමති මිනිහෙක් නෙවෙයි. ඇත්තටම විජේවීර කියන්නේ ක්‍රිකට් ගහිල්ලි මුඩු ඒවට කැමති මිනිහෙක්. අපි දැන් එයාගේ වයස 3යි කියවනේ දේශපාලනය කරනකොට අපේ තාත්තා කඩේ පිටිපස්සේ කාමරේ තමයි ඉතින් ඉලෙක්ෂන් ඔෆිස් එක. ඔතෙන් දැයිල් නිතරම කොමියුනිස්ට් ගැන කතා කරනවා ඒක කතා කරනවා. අපි ඉතින් වහල් තිනවා කොමියුනිස්ට් එන්.එම්. පෙරේරා පීටර් ගෙවල් ගැන කතා කරනවා. අපේ කොමියුනිස්ට් ඔය වචන වැඩි වුණා. ඉතින් අපි තිබේටම කොමියුනිස්ට් වුණා. අපි දන්න කොමියුනිස්ට්යක් නැහැ. අපේ තාත්තලා කොමියුනිස්ට් නිසා අපිට කොමියුනිස්ට් කියලා තිබුණේ රතු තොප්පියයි මේ රතු වර අපේ බැච් එක අන්නාසිගෙඩි ලකුණ අන්නාසිගෙඩි. ඕක තමයි කොමියුනිස්ට්කමට පාවිච්චි කරේ. තව ඉස්සරහට ඕන චරිතයක් තියෙනවා. ඒකත් මම මෙතෙන්ද කියන්නම්. මට වඩා අවුරුදු 9ක් වැඩුමල් සිරිපාල අබේගුණාද. එහේ අපි ඉස්සරහ ජීවිතේ බොහොම එකම පුද්ගලෙක්. සිරිපාල අබේගුණාද මම දෙවුන්දර ඉස්කෝලේට ඇතුල් වෙනකොට පොඩි පන්තියට සිරිපාල අබේගුණාදට පහේ පන්තියේ පාස් වෙලා ඉස්කෝලේ අරගෙන ඉතින් අපේ අම්මත් එක්ක වී කඩේ වෙලෙන්දියෝ බණගාරක් හිටියා එක්කහුව වෙලේ. ඒ වෙලෙන්දියෝ කරන්නේ ඒ දවස්වල කියන්නේ හාල් බුසලක් කියලා. හාල් බුසලක් කියන්නේ මේ සේරු 8ක්ද කොහෙලයි. හාල් නේ වී. අමුණු බුසල් සේරු වලින් ඒ දවස්වල යන්නේ. දැන් වයි කිලෝ වලින් නෙවෙයි. වී බුසලක් අරන් ගිහලා කඩෙන් සාමාන්‍ය රුපියල් 7ක් 8ක් වගේ තමයි බුසල. අරන් ඒගොල්ලෝ බිම මෝල් අඩුයි ඒ දවස්වල. මෝල් ඇත්තෙම නැහැ. මේ හරක් කමක් මූහමක් එහෙම දාලා ඒක දාලා මොනවද මේ මෝල් ගස් වලින් කොටනවා. කොටලා ඉවරලා ඒවා කුල්ලෙන් පොල්ලා හාල් බවට පරිවර්තන කරලා හවස පොළට ගිහලා විකුණනවා. ඉතින් විකුණන් පස්සේ සාමාන්‍ය හාල් බුසලෙන් රුපියල් 2-3ක් ලාභයි. ඒක ඇති ජීවිකාවට. දවස් ජීවිකාවට. ඉතින් ඕක හැමදාම කරන සිරිතක් තමයි. ඉතින් වෙලෙන්දෙක් ආවා ඔයිසියාමී කියලා. ඒ වරුසත් එක්ක එනකොට පිරිමි ළමෙක් එක්කෙනා මට වඩා අවුරුදු 9ක් අඩුම. පස්සේ ඒගොල්ලෝ කිව්වා
මුදලාලි හාමිනේ මේ පොඩි කොල්ලට රස්සාවක් කොල්ල දෙන්නේ මුදලාලිට කියලා. තාත්තා දුන්නා කඩේ රස්සාව. කඩේ රස්සාව දීලා එයා ඉතින් ගෝණි මහනවා එදවස්වල කිලෝ වලින්නේ කාර්තු දාලා රූල් පොල් එකෙන් කපලා තමයි විදෙන්නේ. ඕකට වැඩ පුරුදු වෙන පස්සේ අපි දෙන්න පුංචිනේ තාත්තා අම්මයි නියම කරා යයිට මේ කඩේ පැත්තකින් දාලා මේ දෙන්නගේ ආරක්ෂාවට යන්නේ. මොකෝ අපි නිතරම යනවා සෙල්ලම් කරන මූදේ නාන්න යනවා ඕකට යන්නේ කියලා අපිට දැක්කා. එයාගේ නම සිරිපාල අබේදුරාල. අන්තිම සිරිපාල අබේදුරාල අපේ පක්ෂයේ ප්‍රධාන කරුවක් වුණා. මේ එතකොට ඒ 40 අපි ඉස්සරහට කතා කරමු. 47 මහමැතිවරණයේදී මම හිතන්නේ නන්දසිරි විජේවීරට තීරණාත්මක මැතිවරණයක් වෙනවා. අවුරුදු 3 මේ ලදරු වගේ ජීවිතේ වෙනස් කරන සිදුවීමක් වෙනවා. ඔහුගේ පියා පහර දීමකට ලක් වීම. 47. ඔව් 47. 47 ඉලෙක්ෂන් එකේදී කෝට්ටකොට සුදු ඇල්ලේ ඡන්ද කොට්ටාසේ පෝලිං බූත් එකේ හිටියේ එයාගේ තාත්තා. මගේ තාත්තා හරි ක්‍රියාශීලී. දන්නවා මේ හුඟක් දුරට කුල ભેදය අනුව වැඩෙන මේ කරාවි ඡන්ද හුඟක් දුරට යන්නේ. ඒතකොට දැන් මෑ නිසා ප්‍රේම්ලාල් කුමාරසීට. ඒක නිසා මූ පෝලිං බූත් යන දෙන්න ඕනේ අපිට හොර ඡන්ද දාගන්න තියෙනවා. මූ අල්ලන් ගිහිල්ලා ගෙදරක දාලා ගහලා බැලලා දැම්මා. එයාගේ එහෙම තමයි කිව්වේ. අර මූ කියලා කිව්වේ. ඉතින් මිනිස්සු යාගේ වැඩ කරා. කොයි පාර්ශවෙන්ද පහර දීම වෙන්නේ? UNP. UNP එකේ. ඒ දවස්වල හැම පක්ෂවලම ආසවලට පොර කරනවා. හක්මන සීට් එක විතර UNPෙන් 3 දෙනෙක් ආවා. ධනපතියෝ. එක්කෙනෙක් සීයේ ධර්මපාල අනිත් එක්ක ඒ මෝල්කාරයෙක් අනිත් එක්කන PP වික්‍රමසූරිය තාත්තා PA වික්‍රමසූරිය බස් කාර්යය තව එක්කෙනෙක් ලෝය කෙනෙක් හිටියේ විජයමාන කියලා. 3 දෙනාම UNP. අපේ මිනිහ ප්‍රේමලාල් කුමාරසූරිය කොමියුනිස්ට් පක්ෂය. අර 3 දෙනාම පරාජය කළා ප්‍රේමලාල් දිනුවා. ප්‍රේමලාල් පෝලිං බූත් එකේ හිටිය විජේවීර හවසම අල්ලන් ගිහලා ගේක ගහලා ගේක හිර කරන් හිටියා. ඒගොල්ලෝ රෝණකම තුනේ ඉලෙක්ෂන් එක ඉවර වෙනකන් ඊළඟ දවස් ඉවර වෙනකන් මෙයා අයින් කරන්න. නමුත් මේ මිනිහ කොහොමද කරලා උදේ පාන්දර එතනින් පැනගත්තා. පැනගෙන පෝලිං බූත් එකට ගියා. දැන් ඒකෙත් තරහ තියෙනවා. ඉලෙක්ෂන් එක ඉවර වෙලා හිටියේ ඉලෙක්ෂන් එකට ඡන්දය දාලා ඉවර වෙලා හිටියේ සාමාන්‍ය ගෙදරවල සිරිතක් තිබුණා පෙට්ටි ගෙනියන්න කචේරියට. පෙට්ටිය පස්සේ මේ බූත් එකේ ඉඳලා තවත් වාහනයක් ගෙනියනවා. ඒගොල්ලන්ට සැකයක් තියෙනවා අතරමඟදී මේ පෙට්ටිය මාරු කරයි කියලා. මේගොල්ලෝ චරකොට ගන්ධර හරියේදී තරල්ල කියලා කියන්නේ හරියේදී විජේවීර වෑන් එකෙන් අන්ද්‍රේස් විජේවීරගේ තාත්තා අන්ද්‍රේස් විජේවීර කාර් එකක ඇදලා ගහනවා. ඒතකොට ඇතුලේ ඉන්න කාණ්ඩේ විජේවීර මහත්තයා ඇතුලට අදිනවා. මේ අන්ද්‍රේස් විජේවීර මහත්තයා ඇතුලට අදිනවා. පිට එන කාණ්ඩේ කකුල් දෙකෙන් අල්ලලා එළියට අදිනවා. ඊට තව කාණ්ඩයක් ගහනවා. අන්ත විනාඩි සීනතුව වැටුණා. ඒගොල්ලෝ හිතාගත්ත මරුණයි කියලා. මරුනේ නෑ සුසුම්නව කරලා ගියා. සදාකාලික අබ්බගාතයක් වරවත්. ඒ ඉඳලා එපා ડોක්ටර් වික්‍රමසානාර කිව්වා ડોක්ටර් වික්‍රමසානාර තීරණ බෑ කියලා නික මහස්පිතාලේ ඇතුල් කරා මරණයෙන් බේරගත්තා. ඒ වෙලේ එදා ඉඳලා මින රෝද පුටුවේ. මරණ ගම රෝද පුටුවේ 1965 මරුනේ. මේ සිද්ධිය වුණේ 47 නේ. 47 ඉඳලා 65 වෙනකම් ගෙදර රෝද පුටුවේ හිටියේ. එතකොට එයාගේ අන්ද්‍රේස් විජේවීර මහත්මයා මියගිය අවුරුද්දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන්නේ නේ 65. මුල්ම සාකච්ඡාව තියෙන්නේ. ඔව්. ඔව් මම කියන්නේ මේ වර්ෂවල සම්බන්ධයක් තියෙනවා හරි අපූරු. දැන් මෙහෙමයි. ඔව්. මේ අපේ ඉතිහාසගත පොත්වල රෝහණ විජේවීර මහත්තයාගේ පොඩි කාලේ ගැනවත් කිසිම සඳහනක් නැහැ. උප්පත්තියේ තියෙනවා ධර්මශෝක විද්‍යාලයට ගියා කියලා තියෙනවා. ඒ අතරේ සම්බන්ධයක් කිසිම දෙයක් නැහැ. පක්ෂයේ ආරම්භය පිළිබඳවත් දැන් මම තර්ක විතර්ක කරන්නේ නැහැ. මම දන්න ටික කියාගෙන යනවා. පක්ෂයේ ආරම්භය පිළිබඳව ඒ දිනේ පිළිබඳව ලොකු ගැටලු තියෙනවා. නමුත් ඒ ගැටලු කවුරුවත් මතු කරන්නේත් නැහැ. මම දන්න දේ කියනවා. ඔව්. අපි මේ ඉස්සරහ මෙතන අපි තාම 47 මහාචන්දේ ළඟට ඉන්නේ. ඔව්. ඉස්සරහට යන ගමන් අපි ඒකත් සඳහන් කරගෙන යමු. එතකොට 47 ඔය පහර දීම මම අහලා තියෙනවා රෝහණ විජේවීරට, ඒ වගේට නන්දසිරි විජේවීරට සෑහෙන කුඩා දරුවෙක් වෙලා ඉන්න කාලේ මානසික බලපෑමක් කෙල්ල කරා කියලා. තාත්තට පිච්ච මේ සිද්ධිය. ඔව්. ඒක ගැන ඔබතුමාගේ අත්දැකීම කොහොමද? අත්වාසම මිනිහට ඒ පහර දීමේදී
එයාට බලපෑමක් ප්‍රයෝග කරන දෙයක් නෑ පොඩි එක්කෙනානේ ඔව්. දන්නේ නෑ. ඒත් වශයෙන් දැන් මගේ වයස අවුරුදු 3මාරේ තමයි රෝහණ විජේවීර ඉපදුනේ. මමත් ළඟ හිටියා නමුත් මම දන්නේ නෑ. මට මතකයක් නෑ. පස්සේ රෝහණ විජේවීරටත් අවුරුදු 4 තමයි තාත්තට පහර දීම සිද්ධ වෙන්නේ. මිනිහට එච්චර එක ඔව් නමුත් මේ මොහොතේ දන්නේ නැති වුණාට 65 වෙනකන් තාත්තා රෝද පුටුවේ ඉන්නව දකින්නෝනේ. 65 වෙනකොට ඒ බලපෑම ආවා. ඔව්. ඒ බලපෑම ආවා. තව ඉස්සරහදී මම කියන්නේ එයාගේ මරණයට තාත්තට කරපු සැලකිලි අනුව ගමේ ගොඩේ මිනිස්සු මිනිහට හුඟ උද්දේශනයක් ආවා ඉස්සරහට යන්න ඕනේ කියන. හා ඒකත් ඉස්සරහට කියන්න. හා ඊට පස්සේ 47 ඉලෙක්ෂන් එකේදී අපි ලංකාවේ ප්‍රථම වලටත් අවසාන වලටත් කොමියුනිස්ට් පක්ෂයේ එකතර ආසන 3ක් දිනුවා. ඒ කියන්නේ මාතර අකුරැස්ස හක්මන ඔය පක්ෂ ඔය ආසන තුනම දියාගත්ත කොමියුනිස්ට් පක්ෂය අපට තාත්තලාට හරි සන්තෝෂයි. අපිට එච්චර සන්තෝෂයක් නැහැ. තාත්තා හරි සන්තෝෂයි. එක අතකින් සන්තෝෂයි අනිත් අතෙන් හරිම දුකයි අර මිනිහට වෙච්ච එක. අපේ ජයග්‍රහණයේ රැලියක් තිබුණා මාතර උයාගත්ත පිට්ටේනේදී. විජයග්‍රහණී රැලිය කියලා කිව්වේ ඒක. ඊළඟට ඔය රැස්වීම තිබුණේ මං හිතන්නේ 40 ඉලෙක්ෂන් තිබුණේ 47 නොවැම්බර් මාසේ වගේ. ඒ දවස්වල ඉලෙක්ෂන් තිබුණ මාසයක් විතර. සීට් 10-12ක් ඉලෙක්ෂන් තියෙනවා දවස් ගාණක් විතර නතර කරලා තියෙනවා. එහෙම ඉලෙක්ෂන් මාස දෙකක් විතර මම හිතා ඉලෙක්ෂන් තිබුණා. මේ එක දවසේ නෙවෙයි. ඔය ජයග්‍රහණයේ රැලියේදී අපි කවුරුත් ගියා. අපි යන්නේ ඉස්සෙල්ලා අපි ගියා විජේවීර මහත්තයාගේ තාත්තත් බලන්න ඩොක්ටර් වික්‍රමසිංහගේ සාප්පුවට ගිහිල්ලා එයාගේ අම්මයි මායි අපේ තාත්තයි අම්මයි මම අර ඉස්සරක සිරිපාල එයාත් ගිහිල්ලා අපි ඒ පාර ආවා රුවන්වත්ත පිටට. එනකොට ඒ පිළදිව්ව කියන ගමේ කාණ්ඩ තමයි ඊතර දන්සලක් කැම ලෑස්ති කරලා තිබෙන කාණ්ඩ කාල් දෙන්න. උතෙන් දෙටේ අපට හම්බුණා. ඒතර විජේවීර ගැන කවුරුත් සැලකිල්ලක් දක්වනවා කවුරුත් අහන්නේ කොහොමද තාත්තර ඉතින් පිට හැරිය බේගොල්ලෝ ප්‍රේමලාල් ඔය කතා කරගෙන ඉන්නකොට උතන තව ළමයෙක් ඈතේ හිටියා ඒත් අර මගේ වයසම අවුරුදු 9 විතර එයාගේ තාත්තලාත් මාමලාත් කොමියුනිස්ට් පක්ෂේ එයාගේ නමත් බෙනට් මම බෙනට් සිරිසේන එයා බෙනට් සිරිසේන අර අනිත් එතන හිටියා අපේ ලොකුම එක්කෙනා තාත්තා යාළුවා එයායි බෙනට් සිල්වා ඔව් ඉතින් අර කාණ්ඩ කතා කරලා එන්න තව බෙනට් කෙනෙක් ඉන්නයි කියලා එයායිත් අපට අඳුනවල දෙනවා බෙනට් වීරසිංහ. හා. එතකොට අන්න එතෙන්ද තමයි ඇත්ත කියනවා නම් අපි 4 දෙනා එකට එක ගෝකුලේ. රන්දසිරි මම බෙනට් වීරසිංහ සිරිපාල. ඔය 4 දෙනා එදා එකට එකතු වෙන්නේ අර 3 දෙනෙක් ඉස්සෙල්ලා එකතු වෙලා තියෙනවා අර අනිත් එක්කෙනා එදා එකතු වෙන බෙනට් වීරසිංහ. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම මරණකම් එකට හිටියා. චිරාත් කාලයක් පැතිර ගිය මිත්‍රදම මම ඇර මම තාමත් ඉන්නවනේ. අනිත් 4 දෙනාම අපි එකට හිටියා. මරණකම්ම අන්නෝන්‍ය ආධාරයට උපදිනසේරම විජේවීර නන්දසිරි වෙනුවෙන් වියදම් කිරීම කැප කිරීම මහන්සිය දැතවල සිරිපාල කියලා වියදම් කරන සල්ලි නෑ පඩිය විතරයි. ඒ පඩියක් දෙනවා අනිත් කැප කිරීම කරනවා. හොඳයි. දැන් අපි ඉතිහාසයේ කාරණා දිගින් දිගටම කතා කරන් එද්දී ඔබටත් හැඟී යනවා ඇති මේක ඉස්සරහට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා කියන්නේ නන්දසිරි විජේවීර රෝහණ විජේවීර උනේ කොහොමද දොස්තර තිස්ස කියලා ඔහුව හැඳින්වුවේ කොයි කාලෙද ඒ මොකද සිරිපාල කියන්නේ කවුද මෙන්න මේ වගේ කුතුහලය දනවන කාරණා බොහොමයක් තියෙනවා වැඩි ප්‍රසිද්ධ නැති කාරණා අපිට ඉස්සරහට කතා කරන්න. හරි අපි එහෙනම් අපේ පළවෙනි එපිසෝඩ් එක පළවෙනි කොටස එහෙනම් මෙතනින් අහවර කරනවා. අපි ඊටාම ඉක්මනින් මුණ ගැහිමු මේ කතාවේ අපිට කතා කරන්න තව සෑහෙන දේවල් තියෙනවා. ඉතිහාසයේ හාරගෙන පාරගෙන අවුස්සගෙන අපි ඉස්සරහට යමු. දෙවෙනි කොටසෙන් ඊටාම ඉක්මනින් මුණ ගැහිමු.